Hi කොහමද? Welcome back to my YouTube channel. ඉතින් මේ vlog එක තියෙන්නෙම මම වැඩ කරන දවස් කිහිපයක් එකතු කරලා හදපු වීඩියෝස්. එහෙනම් එකතු වෙලා ඉන්න. සැලුන් එකට ආපු ගමන්ම කරන්නේ පහන තියන එක. පහන තියලා ඉවර වුණාට පස්සේ උදේට කන්න මොකද ගෙනාපු නැති නිසා ගියා මොන හරි කන්න අරගෙන එන්න. අපි මේ දැන් යන්නේ කන්න මොන හරි ගන්න. මෙතනින් ගත්ත පේස්ට්‍රි අපි පේස්ට්‍රිත් අරගෙන ඊට පස්සේ අපි ආ සැලුන් එකට. පේස්ට්‍රිත් අරගෙන ඊට පස්සේ අපිට තිබහක් ආපු නිසා අපි ගිහිල්ලා ගත්ත නෙස්කැෆේ එකක්. නෙස්කැෆේ එහෙකුත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඉතින් උදේට කෑවේ ඒවා තමයි. කියන්න බැරි නෑනේ අපිට වඩේ දෙකකුත් ගත්තා අපි. ඒ දෙකත් කෑවා. දවල්ට බත් කාලා ඉවරනට පස්සේ තමයි බඩේරිඟු කෑවේ. බඩේරිඟුත් කාලා ඊට පස්සේ මොකද කරන්න කියලා අපි බලමු. දොඩම් කන්න පොඩි ආසාවක් ආවා. ඒක නිසා අපි ගියා ඊට පස්සේ දොඩම් අරගෙන එන්න. දොඩම් ගෙනල්ලා ඊට පස්සේ දොඩම් කෑවා. මට කියන්න තියෙන්නේ මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තියෙන්නේ ඊළඟ දවස. අද බලමු මේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. බුදු පහන හැමත් තියලා ඊට පස්සේ කරන්න හදන්නේ මල් පැල වලට වතුර දාන එක. මල් පැල වලටත් වතුර දාලා බලමු ඊට පස්සේ අපි මොකද කරන්න කියලා. හදිසියෙම බැංකුවට යන්න උනා. එතන මේ ගෑනු ළමයෙක් හිටියා පොඩි බබෙක් තියාගෙන හඳුන් කූරු විකුණන්න. ඉතින් එයාගෙන් හඳුන් කූරු එකකුත් අරගෙන බබාට යෝගට් දෙකකුයි දොඩම් ගෙඩියකුත් අරන් දීලා ආවේ. මොකද පවුනේ. ඉතින් ඊට පස්සේ අපි ගියා සැලුන් එකට. මේ දවස්වල රස්නේ වැඩි නිසා ගෙනාවා ඇලෝ කොමද ඇලෝ වේරාද මන් තන්න. ඒක ගෙනල්ලා බිව්වා මාර පිටිට රස්නේ. විකාර වැඩ ටිකක් කළා ඊට පස්සේ කරේ බත් කාප එක. ඊට පස්සේ වටලප්පන් එහෙකුත් කෑවා. ඊට පස්සේ හවස ගත්ත කිරි පැකට් එකකුයි වඩේ. ඒ ටික කාලා බීලා ඉවර කරා. මගේ වීඩියෝස් දිගටම බලන්න. මම ඉස්සරහට ලස්සනට වීඩියෝස් කරන්න හිතාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. මම ඉස්සරහට මීට වඩා ලස්සනට වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඊළඟ දවස එදා නම් චුට්ටක් වැඩි දවසක්. ඒ වගේම සැලුන් එකේ නම තමයි සකිලා රූ. තියෙන්නේ බුලසිංහල. ඕගොල්ලන්ට ලේයර් කට්, කලර්ස්, ෆේෂල්, අයිබ්‍රෝස් මේවා හදාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සැලුන් එකට එන්න. රෝස් පාටයක් හඳගෙන අපි ඕන යත් හරිම හොඳයි. ඊට පස්සේ ගිහිල්ලා අයිස් එකක් අරන් ආවා. අයිස් කෑවා. අඹ අච්චාරයකුත් අරගෙන ඇවිල්ලා ඒකත් ඉතින් කෑවා අපි. කඩචෝරු එහෙමත් කාලා ඊට පස්සේ දවල්ට බත් කෑවා. ඊට පස්සේ හවස පොඩි තිබහක් ඇවිල්ලා බීම එකක් අරගෙන බිව්වා. ඊට පස්සේ බයිට් වගේක් අරගෙනත් කෑවා. මං හිතන්නේ අපි වැඩ කරනට වඩා කරලා තියෙන්නේ කාප් එක කියලා. මට හිතුණා මේ වීඩියෝ එක හදනකොට. මේ ඊළඟ දවස ඒක නම් චූටි වීඩියෝ කෑලි දෙක තුනක් තියෙන්නේ. මම ඉතින් ගියේ ඒවා කිසිම දෙයක් වීඩියෝ කරලා නැහැ. අයිස් කාපියව තමයි වීඩියෝ කරලා තියෙන්නේ. මාර රසයි. මම හිනා වුණාට ඇත්තට මේ අයිස් එක රසයි මට නම්. අනිත් අයිස් එක බලද්දි මට අයිස් එක අමුතු රසක් තියෙනවා. ඊට පස්සේ දවල්ට කෑවා. ඊට පස්සේ අයිස් කොෆි එකක් අරන් බිව්වා. හවස තිබා නිසා. ඊට පස්සේ ඉතින් මේ දවස්වල කට්ටිය මේ චොක්ලට් එක කන නිසා මේ පොඩි ආසාවක් ආවා මේ චොක්ලට් එක කාලා දාන්න. ඒකේ ඩාර්ක් චොක්ලට් රස තියෙන්නේ. ඒක මාර රසයි. ඒකත් කෑවා ඉතින්. ඒකේ අර හොඳට කැෂු හැමක් දාලා තිබ්බා. මේ චොක්ලට් එකයි මේකේ අර කැෂු දාලා නැති චොක්ලට් එකක් කෑවා. මේ දෙකේම තියෙන එකම රස. මේ තියෙන ඊළඟ දවස. ඉතින් මාත්මා කොණ්ඩේ චුට්ටක් ඉස්සරහට හදාගත්ත පොඩි ස්ට්‍රේට් කරගත්තා මම. කොණ්ඩෙත් හදාගත්තා. ඉතින් අද නම් චුට්ටක් වැඩ වැඩි දවසක්. මට සමහර දේවල් වීඩියෝ කරගන්න අමතකත් වුණා. මොකද පොඩ්ඩක් වැඩ වැඩි වුණාට පස්සේ මේ කස්ටමර්ස්ලා වගේකගේ කොණ්ඩ ලේයර්ස් කරලා අයිබ්‍රෝස් එහෙම හදන වීඩියෝස් ටිකක් මම ගත්තා. ඊට පස්සේ බලමු අපි මොකද කරන්න කියලා. වටලප්පන් එහෙකුත් අරගෙන කෑවා.
මේ දවස්වල මාර විදිහට රස් නැහැ. ඒක නිසා චොක්ලට් කිරිහෙකුත් අරගෙන බිව්වා. කොකා කෝලා එකකුත් අරගෙන බිව්වා. කොකා කෝලා මම චුට්ටයි බිව්වේ. මම ඒක වැඩි ආස නැහැ බොන්න. මේ තියෙන ඊළඟ දවස. මේ දවසේ වර්ක්ෂොප් එකක් තිබ්බා අපේ සැලොන් එකේ. ඒ ගැනත් මම විස්තර කියන්නම්. වර්ක්ෂොප් එක ගැන කියනවා නම් වර්ක්ෂොප් එකට ආවේ ශහාන් ධනංජය කියන අයියා. එයාගෙන් තමයි අපි ඉගෙන ගත්තේ. එයාටත් thank you කියන්න ඕනේ අලුතෙන් එන trending makeup ගැන අපිට කියලා දුන්නට. ඉතින් thank you so much. ඉතින් මේ විදිහට වර්ක්ෂොප් එකේ වැඩත් ඉවර වුණා. ඉතින් vlog එක ඉවරයි. අනිවාර්යෙන්ම subscribe කරලා like කරලා comment කරලා share කරන්න. Thank you so much. Bye bye.